Hello guys, අද අපි යන්නේ M59 Pro Max කියන ස්මාර්ට් වොච් එක අන්බොක්ස් කිරීමටයි. Hello guys. ඉස්සෙල්ලාම අපිට පෙට්ටිය උඩින් බලාගත හැකි just අනිත් පැත්තෙන් බලාගත හැකි new guest මැද ගහලා තියෙනවා M59 Pro Max smart watch කියලා පැත්තකින් අපිට බලාගත හැකි metal straps කියලා ගහලා තියෙනවා. මෙතන ගහලා තියෙනවා time මොකද්ද පොඩි වචන වගේක් ගහලා තියෙනවා. අපි පිටිපස්ස බලාගමු පොඩ්ඩක්. ඉස්සරහ ගාලා තියෙනවා වගේ පිටිපස්සෙත් ගහලා තියෙනවා just new guest කියලාත් ගහලා තියෙනවා 7 smart 7 watch band කියලාත් ගහලා තියෙනවා made in PRC කියලා ගහලා තියෙනවා. මෙතන පොඩි විස්තර වගේක් තියෙනවා model applicant approved watch එකේ පොඩි විස්තර වගේක්. අපි එහෙනම් unbox කරලා බලමු. එහෙනම් අපි බලමු watch එක කොහොමද කියලා. ඉස්සෙල්ලාම අපිට පේන්න තියෙනවා අර මොකද්ද වොච් එකට හම් වෙන කොලයක්. ඒක එච්චර අදාළ නැහැ. මේ වොච් එක ඩවුන්ලෝඩ් කරගන්න ඇප් එක තියෙනවා, charge කරගන්න විදිය තියෙනවා. පොඩි පොඩි විස්තර වගේක් තියෙනවා. අපි ඒක හයින් කරලා බලමු. ඇත්තටම කිව්වොත් මේකේ පටි 7ක් තියෙනවා. අර කියපු මෙටල් බෑන්ඩ් එක තමයි මේක. ඒකත් හොඳ ක්වොලිටියෙන් තියෙනවා. අපි එක බලාගමු. මේක හොඳ තත්ත්වයකින් තියෙනවා. ඒක ලස්සනයි. අපිට දැනෙන එක නිකන් soft ගතිය දැනෙනවා. අපි එහෙනම් පටි ටික පැත්තකට කරමු. මේ charger එක තියෙනවා. මේක ඇත්තටම කිව්වොත් magnet charge එකක්. සාමාන්‍ය හැම watch එකකටම වගේ magnet charge එකක් තමයි ඉන්නේ. අපි watch එක ගැන පොඩ්ඩක් කතා කරමු. watch එකේ ඉස්සෙල්ලා මේව එක තියෙනවා. මෙතන අර power on කරන මේව තියෙනවා. මේ charge එක තියෙනවා. water seal කියලා එහෙම ගහලා තියෙනවා. මේ අර අපිට heart beat අනමන බලා ගන්න light තුන අතර එහෙම තියෙනවා. ඇත්තම කිව්වොත් මේක පැත්ත ගැන කිව්වොත් මේ පැත්තේ sound speaker එක එහෙම තියෙනවා. මේ පටි දාගන්න තැන මේක හොඳ නිමාවකින් ඉවරලා තියෙනවා. මේ අපිට කවුඩ් එක එහෙම හොඳට තියෙනවා. ටෙම්පර් එකක් එහෙම ගහලා තියෙන්නේ තීරණවට. අපි එහෙනම් බටන් එක උඩ ලෝ ප්‍රෙස් කරගෙන ඉඳලා බලමු මොන වෙන විදිය. power on කියලා කම්පැනි නේම් එක තමයි වැටෙන්නේ. ඉස්සෙල්ලාම වැටෙන්නේ අපිට මෙන්න මේ ඒක තමයි. අපිට මේකේ wallpaper එනවා. ඉස්සෙල්ලා මෙන්න මේක 1 2 3යි තියෙන්නේ. අපිට ඕනනම් තව දාගත්ත හැකි. අපි යන් app පැත්තට. ඇත්තෙන්ම කතා කරොත් මේකේ ඉස්සෙල්ලාම අපිට තියෙනවා මේ පැත්තෙන් අර short මේක උඩට ගිහපුවාම message පෙන්නනවා. පල්ලෙහායින් උඩට ගිහපුවාම bluetooth torch එක එළිය වැඩි කරන එක, මේක අර style මාරු කරන එක එහෙම තියෙනවා. bluetooth connect කරන්න ඕනේ මේ sound එහෙම අහන්න. අපි app පැත්තට ගියොත් දවස වෙලාව එහෙම තියෙනවා. heart beat එක එහෙම බලන්න පුළුවන්. ගොඩක් හොඳයි. මේ Facebook එහෙමත් තියෙනවා. අපිට මේ ගියකි WhatsApp අනම්මනම් එහෙම තියෙනවා. අපි එහෙනම් watch එකට පටි ටික හයි කරගෙන බලමු. අපි ඉස්සෙල්ලාම මේක දාගෙන බලමු. මේ පටියත් මේකට දාගෙන බලමු. මේක තමයි මේකට හරියට තියලා මෙහෙට ඇද්දාම පටිය හිටිනවා. කාන්ටම තියෙන්නේ. ඒක එහෙම අවුලක් වෙන්නේ නැහැ. මේක දාගත්තොත් මම අතට දාලා පෙන්නන්න. ඔයාලට පෙන්නන්න ලේසියින්ද මම මේකට දාලා පෙන්නන්න. මේක අපිට ඕන එකට මේ විදිහට ඇඩ්ජස්ට් කරලා දාගත්ත හැකි. බටන් එහෙම තියෙනවා. ඊට පස්සේ මේක මෙහෙම දාගන්න දෙන්නේ.
හොඳ පෙනුමක් එහෙම තියෙනවා. මේක අවුලකුත් නැහැ ඉතින් අතට. අපි අනිත් පටියක් දාගන්න බලමු. මේ අර යකඩ එක මේකත් හොඳයි. ඒක පොඩ්ඩක් අර ලූස් ගතිය තියෙනවා. අපි අනිත් පටියක් දාගන්න බලමු. ගයිස් ඔයාලා බලන්න ඇති මොකද්ද මේ කියලා. මේක පටියක් කියලා පෙන්නන්නේ නේ. බලමු මේක දාන්නේ කොහොමද කියලා. එහෙම දාලා ඊට පස්සේ මේක නෙමේ ඊට පස්සේ තියෙන එක අරගෙන මෙහෙම දාලා මේක මෙහෙම අතේ ගානට අරගෙන මෙහෙම එකට දාගන්න තියෙන්නේ. ඒකත් හොඳයි. ඒක පොඩ්ඩක් අවුල් නේ යාළුවනේ. ඒක ගැලපෙන්නේ නැහැ. එහෙනම් අපි අනිත් එකත් ඒ විදිහට දාගෙන බලමු. මේ පටිය නම් අලව ගන්න තියෙන්නේ. මේ මෙහෙම ඇලවෙනවා. අපි ඒකත් දාගෙන බලමු. මේ මෙතනින් අනිත් ඒවා වගේම තමයි. ඒක මේ පටිය දාගන්න ඕනේ. අන්තිම එක නෙමෙයි. ඒක මෙහෙම හරියට දාගෙන පස්සේ අතේ ගානට අරගෙන මෙහෙම අලව ගන්න තියෙන්නේ. අතට හොඳට ෆිට වෙනවා. යාළුවනේ ඇත්තටම මට ඔයාලට M59 Pro Max ස්මාර්ට් වොච් එකේ මිල කියන්න බැරුණා නේද? ඇත්තෙන්ම කිව්වොත් මේ වොච් එක වෙනවා රුපියල් වලින් ගත්තොත් 6000ක් විතර එනවා. මම මේක ගත්තේ දරස් එකෙන් ඕඩර් තමයි කරේ. දවස් 4කින් අපේ ගෙදරට ආවා. 6000ක් 5000ත් අතර තමයි මේ ගොඩක්ම මේ දවස්වල විකිනෙන්නේ. ඔයාලත් ඕනනම් මිලදී ගත හැකි. යාළුවනේ අද අපේ වීඩියෝ එක හොඳයි නම් subscribe share like කරන්න.